කොල්ලෝ ඉන්නවා. හරියට දුකසී. බඹසර රකින්න බෑ. අපිටත් ඇවිල්ලා කියනවා බඹසර රකින්න බෑ සාමි. හරි දුකෙන්. ඉතින් රකින්න බෑ නම් පන්සිල් රැකපන්. මේ බුද්ධ ශාසනයේ තියෙන දුකෙන් ඉන්න නෙවෙයි. මේ බුදු සසුනේ තියෙන දුකෙන් ඉන්න නෙවෙයි. මේ බුදු සසුනේ තියෙන දුක් දුරු කරවන්න. දුක් දුරු කරවන්නයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. ශෝක වෙන එක, සංතාප වෙන එක, වැළපී එකෙන් වෙන්නේ බුදු සරණ අත්හැරෙන එක. ගොඩාක්යි බුදුරජාණන් වහන්සේ සරණ ගියා කිව්වට ඇත්තටම සරණ ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කියන අලුත් වෙනවා. අද ඉඳලා අලුත් වෙනවා. විච්ච වැරදි ඔක්කොම අමතක කරනවා. මේ උත්තමාවියලම් ප්‍රතිඥා දෙනවා. මේ උත්තමාවියගේ ආනුභාවයෙන් පිහිට ගන්නවා. ඒ නිසා යසෝදරා මහරහත් තෙරණිය ආයෙත් මේ ලක්දිරණට වැඩම කළා. ආයෙත් යසෝදරා රහත් තෙරණිය අපි ඉදිරියට වැඩම කළා. ඒ උත්තමාවිය වැඩ ඉන්න වෙලාවේ පව් දුරු කරගන්න, කුසල් උපදව ගන්න, පින් කරගන්න ගෞතම බුද්ධ ශාසනයේ අනුත්තරීය කාන්තාරත්නය වූ මහා නෙකලෙස් රාහුල මාතා යශෝදරා උත්තමාවියට නමස්කාර වේවා. සාදු සාදු.